දැන් සමහර අය කතා කරනකොට අනිත් අයට තරහ යනවා. සමහර අය කතා කරනකොට අනිත් අයට රාගය ඇති වෙනවා. සමහර අය කතා කරනකොට ඒක රුස්සන්න නැතුව යනවා. සමහර අය කතා කරනකොට අනිත් අයට hina යනවා. සමහර අය කතා කරන එක තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කතා කරනකොට ප්‍රඥාව උපදිනවා. සද්ධාව උපදිනවා. සිල්වත් වෙනවා. මේ බුදු මුව මණ්ඩලෙන් නේද මේ සියලු රහතන් වහන්සේලා බිහි වුණේ බුදුරජාණන් වහන්සේගේ වචනේ. අමාදහරින් කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨයි. එක අකුරක් බොරු නැහැ. එක අකුරක් කේලම් නැහැ. එක අකුරක් පරුස වචන නැහැ. එක අකුරක් හිස් වචන නැහැ. එක වචනයකවත් රාගයේ මිශ්‍ර නැහැ, ද්වේෂයේ මිශ්‍ර නැහැ, මෝහයේ මිශ්‍ර නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ යන්න. මේ මට සීල් රැක ගන්න බෑ, මගේ රාගෙ වැඩි, මට බඹසර රකින්න බෑ, මට තිත්ත වෙලා, මට මානසික ලෙඩ, ඕවා හිත ඉන්න එපා. බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. ඕවා හිතන්න ඊළඟ ආත්මේ. ආයෙත් අමන වෙලා ඉපදුනාට පස්සේ මට බෑ, මොකුත් නෑ, එයා මට ආදරේ නෑ. ඉස්කෝලේ යන කාලේ ඉඳලා මං එයා ගැන හිතාගෙන හිටියේ. මට කිසිම තැකීමක් නෑ. ඇයි යන්නේ ඔයා මට මේ විශ්වාස නැත්තේ? ඇයි මං කියන දේ විශ්වාස කරන්නේ නැත්තේ කියලා අඬා ñරු ගගා ඉන්න ඊළඟ ආත්මේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ වෙලාවේ අඬන්න එපා. වැළපෙන්න එපා. ආදරේ වෙනුවෙන් නැහින්න එපා. ඒවා වෙනම ජීවිතයක්. මේක වෙනම එකක්. ඔයාලට උරුමයි මේක.